ඔන්න අපි අද කංකොන් තෙල් දාන්නයි යන්නේ. ඉතින් අපි කංකොන් ටික හොඳට සෝදලා පිරිසිදු කරලා හීනට කපාගෙන මෙන්න මේ ටික ලෑස්ති කරගන්න ඕනේ. ලුණු, කරවල හරි උඹලකඩ හරි ගන්න පුළුවන්. රම්පේ, කරපිංචා, කොච්චි හරි අවුමිරිස් හරි ගන්නත් පුළුවන්. හරි, මෙන්න මේ ටික ලෑස්ති කරගෙන අපි දැන් පිරිසිදු කරපු භාජනයක් ලිපෙන් තියාගෙන තෙල් ටිකක් දාලා රත් කරගන්න ඕනේ. ඒකට අපි අර පිරිසිදු කරගත්තු කරවල හරි උම්බලකඩ ටික හරි එකතු කරගන්න. ඒ ටික හොඳින් බැදෙන්න දෙන්න රන්වන් පාට වෙනකන්. එතකොට තමයි රස උම්බලකඩත් හොඳට බැදෙන්න දෙන්න උම්බලකඩ ඔයාලා දානවා නම්. කංකුන් ගන්නකොට ඔයාලා හොඳට කංකුන් ටික හොදලා වතුර ටික බේරෙන්න තියන්න. නැත්තම් වතුර වගේ වෙනවා අපි කංකුන් එක තෙල් දානකොට. දැන් අපි තෙම්පරාදුවට ලුණු, අවුමිරිස්, කරපිංචා, රම්පේ ටික ඔක්කොම දාලා මම කලවම් කරගන්නවා. ඉතින් අපි සාමාන්‍ය විදියට කරවල තෙල් දාන්නේ. ඒ වගේ කෑලි මිරිස් ටිකකුත් දාලා මේ තෙම්පරාදුව අපි හදා ගන්නවා. මම කොච්චිත් එකතු කරගත්තු නිසා කෑලි මිරිස් පොඩ්ඩයි එකතු කරේ. ඔයාලගේ සැර ප්‍රමාණයට කෑලි මිරිස් එකතු කරගන්න. දැන් මම අර කපාගත්තු කංකුන් ටික එකතු කරගන්නවා ටික ටික. ඔයාලගේ රස ප්‍රමාණයට ලුණු එහෙම දාලා මේක රසට හදාගන්න පුළුවන්. මේ දැන් මම කංකුන් එක ඔක්කොම මේ භාජනයට දාලා තියෙන්නේ. මේක විනාඩියක් වගේ යනකොට මේ ටික බහැලා යනවා. ඇත්තටම පොඩ්ඩක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කංකුන් තෙල් දාන්න ගන්නවා නම් කංකුන් ටික හොඳට හොදලා වේලෙන්න තියලා කපා ගන්න. නැත්තම් ඒකේ වතුර ගතිය තිබුණාම මොකද කංකුන් වලත් වතුර ගතිය තියෙනවනේ. ඒ නිසා ඒක වතුර වගේ වෙනවා. එතකොට රස නැහැ. හොඳට කංකුන් ටිකේ වතුර ටික වේලිලා ගියාට පස්සේ කංකුන් ටික කපා ගන්න. ඒක තමයි රසම විදිහ. මේ වෙලාවේ හොඳටම ලිපේ ගින්දර වැඩි කරගන්න. අඩු ගින්දරේ හදන්න එපා. ලිපේ ගින්දර වැඩි කරලා ඔයගොල්ලෝ මේක හදාගන්න. එතකොට ඇත්තටම මේ කොළවල තියෙන කොළ පාට ගතිය අපිට ලස්සනට තියාගෙන මේක හදලා ඉවර කරගන්න පුළුවන්. හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. නයි මිරිස් හරි කොච්චි හරි දැම්මොත් ඇත්තටම මේක තවත් රසයි. මොකද අපිට මේ සමහරක් අය අපේ ලංකාවේ කෑම හදනකොට අපි සැරටනේ හදන්නේ. මේ වගේ බැදුමක් වගේ හදනකොට ටිකක් සැරට හැදුවාම ඒක හරිම රසයි. දැන් අපේ බැදුම අපි හදලා ඉවරයි. මේ බලන්නකෝ ලස්සනට කොළ පාටට අපේ බැදුම හරි ගිහිල්ලා තියෙනවා. වතුර ගතියක් නැහැ. ඉතින් මේ විදිහට ඔයගොල්ලොත් හදලා බලන්න. හදලා මට රස කියන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලගේ ගෙදරට ආපහු එන්නම්. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තාදරයෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.